hello, අයියේ කොහොමද ඉතින්? උන්ක කාලෙකින් අප්පෝ ඔයාව දැක්කේ මම. ඇයියනේ ඔයා මේ දවස් ටිකේම මහා පාන්දර යනවා. මං නිදාගත්තට පස්සේ ගෙදර එනවා. එහෙම පුළුවන් දනේ වැඩ කරන්න? දරුවෙක් මල්ලෙක් ඉන්නවා කියලා එහෙම අමතකයිද? කොල්ලන් බලන්න පොඩ්ඩක් ගේ ඇතුළට. කොල්ලයිට් දාන්න බලන්න. අක්කා ගේ හොඳට අතු ගාලාද නැද්ද කියලා චෙක් කරන්නේ මම. ඒක චෙක් කරන එක තමයි මගේ තියෙන පරම වගකීම. අක්කා හොඳට අස් කරලා නම් මුල් කීම හැටි කරලා දාලා බැල්ලි ගෙනල්ලා මේ ගේ ජරා කරන එක තමයි මට තියෙන දෙවෙනි කාර්යය. කොබාන ඔටේ අයියා කොහොමද අස් කරලානේ? අන්න අක්කා මොනවද ඉතින් ගෙනල්ලු අන්න අයියේ මෙන්න මේසයට අක්කා අස් කරලා නෑ. පේනව නේද? ඔයාට ඊව හුවෙන්ද ඉතින් මමම ඉන්න උනේ. දැන් ඔය අක්කා දන්නේ මාව ෂේප් කරගන්න මෙන්න මේ මොනවද මන්ද අට්ටි අයියේ. අලුතින් මොනවද මන්ද මෙන්න ගෙනල්ලා මොකක්ද ගෙනම තියෙන්නේ ඩෝග් කියලා විතරයි මට පේන්නේ. කොහොමද කමන්නේ ඉතින් මට හන්න පුළුවන් දෙයක් නේ. මදේමගේ යාළුවනේ. අදට විතරක් මං අක්කට පොඩි ෂේප් මන්ට් එකක් දෙන්න. මොකද මම කැම එකක් ගියනilla නේ. යා කොහෙද ගියාට පස්සේ කොහොතින් දෙන්නකෝ අනේ. මං ඉතින් ෂේප් කරන්න ඕ මට 4ක් වත් උනේ. එහෙම නැත්තම් බෑ. ඒ තියෙන්නේ පුළුවන් දනේ ෂේප් කරන්න. රාජකාරිය දෙවහාරියට වඩා වැදගත් කියලා කියනවා. ඉතින් ඒ මොනංගින් මාව ෂේප් කරගන්න මේ දැන් 4ක් වත් උනේ. අන්න බොරුවක් දානවා දැන් කඩා ගන්න බැහැලු ඒක. අර අපේ අයියට කියනවා ඒක කඩන්න බෑ කියලා. මේ ගෑනුවා එනම් අයියේ මේ ඔයාට තමයි මං ගොඩක් ආදරේ හරිද? අක්කට දැන් ආදරේ කියලා කියන්නේ මම මේ බොරුවට. අක්කේ ඉතින් මං ඔයාට ගොඩක් ආදරේ හොඳද? හුතිනුකානේ මං සීප්පෙලා තියන්නේ. කෝ බලන්න. නැතින් තච්චුට පල්ලන කරන්න කි අන්න මොනවා කණ්ඩ දුන්නත් ඉඹලා බලන්න ඕනේ මොනවද කියලා. මොකද ස්වාමියා වුණත් මොනවද දෙනවද දන්නේ නෑනේ. ඔබන්න එකෙල්ලේ ඉන්න හොල්ලකා චාරයිට් හරි කියන්නේ අක්කයිස්වා එමෙ කැටද කරන්න බෑ අක්කා. දෙවෙනි පාටක් තින්ගුරා අන්න අක්කගේ අවධානය බින්දනකන් ඉන්න ඕනේ. මම කොහොම හරි ගල මේ ටාගට් එක දාන්න. මේ අක්කත් එක්කම අර මේ අයියන තුන්මතර පාරයි යෝග කරන්නේ. දැන් මේ අක්කා කී පාරක් දාන්නේ දෙන්න මේ පාර වෙපරන අන්න එහෙම අපිටම කරතල් කරන්න ඕද නැහැ. මොනව නැතත් මං කෑම එකක් ගත්ත ගමන් මම ගොඩක්ම කැමති මගේ සුපිලි පොට් එකට ගිහලා තමයි මම මේ කෑම කන්නේ. අත් එකකින් අල්ලගෙන අනේ අපේ අයියත් මම මොනවා කරත් බිම බඩ ගාගෙන හරි ඉතින් එවන ඔයාගේ ෆෝන් එක වීඩියෝ කරන්න. හැම එකම වීඩියෝ කරනවා. ඒ වුණාට එඩිට් කරන්නේ නැහැ. ඔය ඉතින් මොකක්ද කරේ පාර? රෙකෝඩින් නැද්ද තනින් පස්සේ? අයියෝ දෙයනේ. අයියා මේ ෆ්ලෑෂර් එක දාන්න ගිහිල්ලා තියෙන්නේ. ඇයිදීනේ කලුවර දනේ මං කනේ ගීම ඉන් ඩීටේල් යාලට පෙන්නන්න ඕනේ නෑ. මගේ ෆෑන් බේස් එකට උනත් එහෙම ඉන්ඩිකේට් පෙන්නන්න ඕනේ. ඔය මොනවා නැතත් මම කන්නේ මොනවද කියලා නම් පෙන්නන්න මගේ ෆෑන් බේස් එකට. මොකද යාළුවගේ ආදරණීය සුරතල් බලපටවුන්ටත් යාළුවා මොනා හරි ඕ අරන් දෙනවනේ ඉතින්. ඔන්න ඉතින් යාළුවනේ මම දැන් ඔයාලට පොඩි කතාවක් කියන්න හදන්නේ. හරිද? අපේ අයියා ඇත්තටම කිව්වොත් කරන්න බැරින් ෆොටෝග්‍රැෆීනේ. එයාට ඉතින් අනේ වැඩ තියෙන දවස් වලට මේක වැඩක් කරගන්න වෙලාවක් නැහැ. ඇත්තටම කිව්වොත් මාව දකින්නේ නෑ අප්පියා. යන්නේ මහ උදේ පාන්දර. පාඩ විතර ගෙදරින් යනවා. ආයේ ගෙදර එන්නේ රෑ පාන්දර වෙලා. ඉතින් දීයනේ ඊවින කමට හැරන් ඉන්න පුළුවන් නෑ. එයා මගේ ස්වාමියා වුණත් එහෙම බෑ. අපොට එන්නේ මේ මයි කැම කියවරයි මම තව එකක් අරගෙන එන්න. අමුති තව චුට්ටි කැල්ල කියන්නේ. පොඩකින් කො අක්කේ මේ කො අඩේ අක්කේ මේ එළියට යන්න එහෙම බෑ. හරිද? මම යනවා අපේ සීයේ තාත්තයි කඩේ වැතර පොඩ්ඩක්. අරකින් එකෙන් මට දුන්නේ. ඒ වුණාට මේ අක්කගේ අර අතේ තිබ්බ ගජමෙච්චික මාර රසයි අට්ටි බෙන් ඇවිල්ලා මගේ යාළුවා. මේ ඉන්න මගේ දිගිදිගි පොටි දානවා අපේ අයියා. ඉතින් කියන්නේ වැඩ නැහැ මං හරි ආදරේ අපේට. ආදරේ වැඩිකමන තමයි මං අර පොඩි දිගිදිගි පොට් එකක් දාන්නේ. යා ලැජ්ජා යන්නේ. ඒ තමයි මං අර පොඩි මූණ වේවේ. හොඳේ. කට්ටිය වීලු කරන්නේ මෙපා. හොඳද? මේ ඉන්නු ගක්කි අයිරිටි පිටිකි පාරක් දාන්න දීලා මම උඩ තෙල්ලු පුතා වී කොකොනි ඊක කාලා මේ අයියි අඩි මං වාත යපෝ තෙක් දිංගිජිකි පුජ්ජ දාන්න තින්දුගොනි අයියේ මේ ඔයත් එක්ක දිංගිජිකි පුජ්ජ දාන්න මං තව චූටි වෙලාවකින් එන්න හොඳට මොනවා නැතත් මේ බඩගින්න නිමාගෙන ඉන්න එපා අපේ අක්කලුතින් මොනවද මන් දෙකක් ගෙනල්ලා ඒක මාරම රසයි කියන්නේ ඉතින් අක්කේ මට තව එකක් දෙන්න ඕනේ අයියා හිටියට සමන් නෑනේ. තව එකක් දෙන්න දැන් ඔයා මට මුලින්ම කිව්වේ 4ක් දෙනවා කියලානේ. 4ෙන් දැන් දුන්නේ 2යිනේ අප්පා.
දෙන්න බනේ තව එකක්. අයියේ කියන්න ගනේ තව එකක් දෙන්න කියලානේ අපේ අක්කට. ඊමොක හිම නවත්තන්න එපා කියන්නනේ. මොනවනතත් මං ඔයාලගේ දරුවෝ වගේ හැදෙනෙක් කෑනේ. ඔන්න කියන්නත් කලින්ම ඉඳගත්තා. අක්ක ගැති අඩි අක්ක ගැති තිබිලා තියෙන ඇඟිල්ලනේ. අයියෝ. මෙයා ඇඟිලි වගේ තියාගෙන ඉන්නේ. මොමුදර බිස්කට් එක කියලා. බිස්කට් එකක් නෙමෙයිනේ බැලින්නම් මේ තියෙන්නේ. අයියෝ. ඒ කියන්නේ දැන් අදට මට එච්චරද හම්බෙන්නේ. හොනේ. මං ඉතින් ආසාවෙන් හිටිය අද මට 4ක්වත් හම්බෙයි කියලා. මොනවදනේ? මෙච්චර මමට දැල්ලක්වත් දාලා හිතගෙන ඉද්දිවත් මට දෙන්නකො තම එකක් අප්පා. කොහොම දුක නැද්ද? මං එනවා අප්පා යන්න. ඔයාලා බලන්නේ අප්පා. එනම් මගේ අලුවනේ මං ගිහිල්ලා එන්නම් හොඳේ? අපේ අක්කත් තාම අක්කට ගින්දි බිරිස් එකක් කරන් ආවහම මං එන්නම් ගොල්ඩ වීඩියෝ කරගෙන.